හායි මම වෛද්‍ය නිශාන්ත නිරුම්දිනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ පුරස්තිගන්ති ඉදුවම එහෙම නැත්නම් benign prostatic hyperplasia නැත්නම් BPH කියන රෝගී තත්ත්වය පිළිබඳ. අද මම කතා කරනවා පුරස්තිගන්ති ඉදුවම කියන්නේ කුමක්ද? පුරස්තිගන්ති ඉදුවමට හේතු වන සාධක මොනවද? පුරස්තිගන්ති ඉදුවම හඳුනාගන්නේ කෙසේද? ඒ වගේම ඒකේ පුරස්තිගන්ති ඉදුවමට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? ඒ වගේම පුරස්තිගන්ති ඉදුවම ඇතිවීම වළක්වා ගැනීමට ඔබට කර හැකි ප්‍රතිකාර මොනවද කියලා. මේ ග්‍රන්ථියේ මූලිකම කාර්ය වෙන්නේ ධාතු වලට අවශ්‍ය වන පෝෂණ මාධ්‍ය තරලය නිෂ්පාදනය කරනවා. ඒ තරලය මගින් ධාතු ආරක්ෂා කරනවා. ඒ වගේම පෝෂණයක්ත් ලබා දෙනවා. පුරස්තිගන්ති ඉදුමම පිරිමි පාර්ශ්වය තුල දකින්න ලැබෙන්නේ. ඒ වගේම වයසත් සමග එන්න පුරස්තිගන්ති ඉදුමම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ පුරස්තිගන්ති ඉදුමම කියන්නේ පිළිකාකාරී තත්ත්වයක් නෙමෙයි. නිරෝගිමත් ජීවන රටාවක් නොමිතිකමත් මේකට බලපානවා. අපි අධික තරබාරු නම් ඒ වගේම අපිට දියවැඩියාව, ප්‍රෙෂර් වගේ රෝගී තත්ත්ව තියෙනවා නම් අපිට මේ කියන BPH එහෙම නැත්නම් පුරස්තිගන්ති ඉදුමම ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම පරම්පරාවේ පුරස්තිගන්ති ඉදුමම තියෙනවා නම් තාත්තට එනන සහෝදරයෙකුට පුරස්තිගන්ති ඉදුමම තියෙනවා නම් ඔබටත් පුරස්තිගන්ති ඉදුමම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මුත්‍රා කරත් සම්පූර්ණයෙන්ම මුත්‍රාශය එම්ටි උනේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුත්‍ර ටික පිට උනේ නැහැ වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍ර යන වාර ගන්න වැඩි වෙනවා. රාත්‍රී කාලේ නැකිට මුත්‍රා කරන ස්වරූපයක් දක්නට ලැබෙනවා මේ වගේ පේෂන්ට්ලා තුල. ඔබ එතකොට හවස් කාලේදී වැඩිපුර දියර භාවිතය අඩු කරන්න ඕන. ඒ වගේම ඇල්කොහොල්, ඒ වගේම කැපීන් වර්ග බීම අඩු කරන්න ඕන. ඒ තුලින් අපිට මේ රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන්. අපි ජීවන රටාවේ පුරුදු වෙනස් කිරීම තුලිනුත් බෙහෙත් භාවිතා කිරීම තුලිනුත් ඔබේ රෝග ලක්ෂණ වල ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්න ලැබෙන්නේ නැත්නම් ඊගාවට අපි සර්ජරි වලට යනවා. හායි මම වෛද්‍ය නිශාන්ත නිරුම්දිනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ පුරස්තිගන්ති ඉදුවම එහෙම නැත්නම් benign prostatic hyperplasia නැත්නම් BPH කියන රෝගී තත්ත්වය පිළිබඳ. අද මම කතා කරනවා පුරස්තිගන්ති ඉදුමම කියන්නේ කුමක්ද? පුරස්තිගන්ති ඉදුමට හේතු වන සාධක මොනවද? පුරස්තිගන්ති ඉදුම හඳුනාගන්නේ කෙසේද? ඒ වගේම ඒකේ පුරස්තිගන්ති ඉදුමට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? ඒ වගේම පුරස්තිගන්ති ඉදුමම ඇතිවීම වළක්වා ගැනීමට ඔබට කර හැකි ප්‍රතිකාර මොනවද කියලා කතා කරනවා. අපි බලමු මොකද්ද මේ පුරස්තිගන්තිය කියන්නේ කියලා. පුරස්තිගන්තිය කියන්නේ කුඩා ග්‍රන්ථියක් පිරිමි පාර්ශ්වය තුල දකින්න ලැබෙන මේ පුරස්තිගන්තිය තියෙන්නේ මුත්‍රාශයට පහළින් මුත්‍රා මාර්ගය ආවරණය කරමින් වට කරමින් තමයි මේ ග්‍රන්ථිය තියෙන්නේ. මේ ග්‍රන්ථියේ මූලිකම කාර්ය වෙන්නේ ධාතු වලට අවශ්‍ය වන පෝෂණ මාධ්‍ය තරලය නිෂ්පාදනය කරනවා. ඒ තරලය මගින් ධාතු ආරක්ෂා කරනවා. ඒ වගේම පෝෂණයක්ත් ලබා දෙනවා. එතකොට පුරස්තිගන්තිය ඇතුලින් යනවා මුත්‍රා මාර්ගයේ කොටසක්. ඒතකොට පුරස්තිගන්තියේ ඉදුමම සමග මේ මුත්‍රා මාර්ගය අවහිර වෙන්න පුළුවන් අර ඉදුමම නිසා. එතකොට සාමාන්‍යයෙන් මුත්‍රා ගලාගෙන යෑම මේ අවහිරතාවය නිසා වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ඩිස්ටර්බන්ස් එන්න පුළුවන්. මේ අවස්ථාවේදී තමයි අපි කියන්නේ පුරස්තිගන්ති ඉදුමම කියලා. පුරස්තිගන්ති ඉදුමම පිරිමි පාර්ශ්වය තුල දකින්න ලැබෙන්නේ. ඒ වගේම වයසත් සමග එන්න පුරස්තිගන්ති ඉදුමම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ පුරස්තිගන්ති ඉදුමම කියන්නේ පිළිකාකාරී තත්ත්වයක් නෙමෙයි. අපි දැන් බලමු පුරස්තිගන්ති ඉදුමමට හේතු වන සාධක මොනවද කියලා. ඇත්තටම දැනට නිශ්චිත සාධකයක් සොයාගෙන නැහැ, හේතුවක් සොයාගෙන නැහැ පුරස්තිගන්ති ඉදුමමට. ඒත් පුරස්තිගන්ති ඉදුමම මූලිකවම හේතු වෙන්නේ අපේ වයසට යෑම සහ හෝමෝන වල වෙනස් වීම. එතකොට වයස වැඩි වෙන්න පුරස්තිගන්ති ඉදුමම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන ගැන කතා කරොත් අපි වයසට යනකොට පිරිමි අය ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයේ ශ්‍රාවය අඩු වෙනවා. ඒ වගේම ඊස්ට්‍රජන් ශ්‍රාවය නොවෙනස්ව පවතිනවා. එතකොට මේ බැලන්ස් සමතුලිතතාවය වෙනස් වීම නිසා ප්‍රොස්ටේට් ග්‍රන්ථිය ඉදිමෙන්න පුළුවන්. ඒ වගේම පුරස්තිගන්තියෙන් ශ්‍රාවය වෙන හෝමෝනයක් තියෙනවා ඩයිහයිඩ්‍රෝ ටෙස්ටෙස්ටරෝන් කියලා. මේකේ ශ්‍රාවය වයසත් සමග වැඩි වෙන්න පටන් ගන්නවා. මේ හෝමෝනය මගින් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ තියෙන සෛල වර්ධනය වැඩි කරන්න පුළුවන්.
ඒ වගේම නිරෝගිමත් ජීවන රටාවක් නොමැතිකමත් මේකට බලපානවා. අපි අධික තරබාරු නම් ඒ වගේම අපිට දියවැඩියාව, ප්‍රෙෂර් වගේ රෝගී තත්ත්ව තියෙනවා නම් අපිට මේ කියන BPH එහෙම නැත්නම් පුරස්තිගන්ති ඉදුමම ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම දීර්ඝකාලීනව පවතින පුරස්තිගන්ති ආශ්‍රිත ආසාදන නැත්නම් අපි කියනවා ක්‍රොනික් ප්‍රොස්ටටයිටිස් කියලා. ඒ වගේ ආසාදන තියෙනවා නම් ඒ අවස්ථාවේදී පුරස්තිගන්තිය ඉදුමම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඇල්කොහොල් භාවිතා කරනවා නම් ඒ වගේම කැපීන් භාවිතා කරන එක වැඩි නම් ඔබට පුරස්තිගන්ති ඉදුමම ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම ඔබ ක්‍රියාශීලී නැතුව ව්‍යායාම වල නිරත වෙන්නේ නැතුව ජීවන රටාවකට පුරුදු වෙලා තියෙනවා නම් ඒ වගේම අහිතකර ආහාර පුරුදු විදියට හයි ෆැට් ඩයට් එකක් නැත්නම් මේද අධික ආහාර වේලක් භාවිතා කරනවා නම් ඔබට පුරස්තිගන්ති ඉදුමකට ගොදුරු වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම පරම්පරාවේ පුරස්තිගන්ති ඉදුමම තියෙනවා නම් තාත්තට එනන සහෝදරයෙකුට පුරස්තිගන්ති ඉදුම තියෙනවා නම් ඔබටත් පුරස්තිගන්ති ඉදුමම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු පුරස්තිගන්ති ඉදුමම තියෙන රෝගියෙක් තුළ දකින්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවද කියලා. මූලිකවම වයස අවුරුදු 50ට වැඩි පිරිමින් තුළ මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා කරන්න ආරම්භ කරන්න කාලයක් ගත වෙනවා. ඒකට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා මුත්‍රා කරන්න. ඒ වගේම මුත්‍රා විදලා මුත්‍රා කරන්න බැරි වෙනවා. මුත්‍රා කරනකොට මුත්‍රා ළඟ වැටෙන ස්වරූපයක් තියෙනවා. ඒ වගේම මුත්‍රා කරත් සම්පූර්ණයෙන්ම මුත්‍රාශය එම්ටි උනේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මුත්‍ර ටික පිට උනේ නැහැ වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. ඒ වගේම මුත්‍ර යන වාර ගන්න වැඩි වෙනවා. රාත්‍රී කාලේ නැකිට මුත්‍රා කරන ස්වරූපයක් දක්නට ලැබෙනවා මේ වගේ පේෂන්ට්ලා තුල. ඒ වගේම ක්ෂණිකව මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ඔබට පාලනය කරගන්න බැරි තරම් මුත්‍රා පහ කිරීමට අවශ්‍යතාවයක් ඇතිවීමත් මේකේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ නොදැනුවත්වම මුත්‍රා බිඳු ලීක් වෙලා තියෙන්න පුළුවන්. මේ අවස්ථාවත් ප්‍රොස්ටේට් ග්‍රන්ථි ඉදුමේ ලක්ෂණයක් වෙනවා. අපි දැන් බලමු මෙවැනි රෝග ලක්ෂණත් එක්ක පේෂන්ට් කෙනෙක් රෝගියෙක් අපි වෙත ආවන් පස්සේ අපි කොහොමද පුරස්තිගත ග්‍රන්ථි ඉදුමද කියලා හඳුනගන්නේ කියලා. එතකොට අපි මූලිකම කරන්නේ පර්රෙක්ටල් එක්සැමිනේෂන් එකක් කියලා කරනවා. කියන්නේ ගුද මාර්ගය තුලින් අපි ඇඟිල්ල භාවිතා කරලා පුරස්තිගන්ති අපිට අල්ලන්න පුළුවන්. ඒකේ ඉදුමම අපිට අතින් දැනගන්න පුළුවන්. ඒ වගේම එහෙම ඉදුමක් තියෙනවා නම් අපි ලේ පරීක්ෂණයක් කරනවා PSA කියලා. PSA කියන්නේ prostate specific antigen කියන පරීක්ෂාව කරලා බලනවා. මේක ඇත්තටම කරන්නේ පුරස්තිගන්තියේ ඉදුමමේදී එන රෝග ලක්ෂණම පුරස්තිගන්ති ආශ්‍රිතව කිලිකාවලදීත් එන්න පුළුවන්. ඉතින් පිළිකාවක්ද කියලා හඳුනා ගැනීමට අවශ්‍ය නිසා තමයි අපි PSA පරීක්ෂණය කරන්නේ. ඒ වගේම ඔබට මුත්‍රා කිරීමේදී එන්න පුළුවන් අපහසුතාව ෆ්ලෝ එක හරියට යන්නේ නැති එක අපිට බලන්න පුළුවන් යූරින් ෆ්ලෝ ටෙස්ට් වලින්. ඒකෙන් අපිට මුත්‍රා ඔබට කොච්චර ප්‍රමාණයක් මුත්‍රා විදලා කොච්චර ප්‍රමාණයක් වේගයෙන් මුත්‍රා කරන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ වගේම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කිරීම තුළින් අපිට බලා ගන්න පුළුවන් පුරස්තිගන්තිය කොපමණ ප්‍රමාණයකට ලොකු වෙලා තියෙනවද. ඒ වගේම මේ ලොකු වීම ඒ අවහිරතාවය නිසා මුත්‍රාශයට බලපෑමක් වෙලා තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පෝස්ට්ෆොයිඩල් වොලියුම් යූරින් බලන එක අපි කරනවා. ඒ කියන්නේ ඔබ මුත්‍රා පහ කරයින් පස්සේ සම්පූර්ණයෙන් මුත්‍රා ඉතිරි නොවි මුත්‍රාශය රැඳිලා තියෙනවද කියලා බලන්න ස්කෑන් එකක් කරලා බලන්න පුළුවන්. මේ ආකාරයෙන් අපි පුරස්තිගන්ති ඉදුවම හඳුනා ගන්නවා. අපි දැන් බලමු පුරස්තිගන්ති ඉදුවම හඳුනාගත්තයින් පස්සේ කොහොමද ප්‍රතිකාර කරන්නේ කියලා. මූලිකවම ප්‍රතිකාර ක්‍රම තුනක් අපි අනුගමනය කරනවා. එකක් තමයි අපි ලයිෆ් ස්ටයිල් මොඩිෆයි කරලා බලනවා. ඒ කියන්නේ ඔබ නිරෝගිමත් ජීවන රටාවකට පුරුදු කරලා බලනවා. ඒ වගේම ඒවෙන් හොඳ ප්‍රතිඵල එන්නේ නැත්නම් අපි මෙඩිසින් භාවිතා කරලා බලනවා. ඒ වගේම මෙඩිසින් වලටත් ලයිෆ් ස්ටයිල් මොඩිෆයි කරලත් හොඳ ප්‍රතිචාර එන්නේ නැත්නම් අපි ඔපරේෂන් වලට යනවා. මොනවද මේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් කියන්නේ? නැත්නම් ඔබේ නිරෝගිමත් ජීවන රටාවකට පුරුදු කරනවා. ඒ වගේම ඔබ එතකොට හවස් කාලේදී වැඩිපුර දියර භාවිතය අඩු කරන්න ඕන. ඒ වගේම ඇල්කොහොල්, ඒ වගේම කැපීන් වර්ග බීම අඩු කරන්න ඕන. ඒ තුලින් අපිට මේ රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම
ඔබට මුත්‍රා කිරීමට අවශ්‍යතාවය ඇති වූ විට ගොඩක් වෙලා මුත්‍රා දරාගෙන සිටින්නේ නැතුව ඒ අවස්ථාවේදී මුත්‍රා පිට කිරීමට වග බලා ගන්න ඕන. ඒ වගේම ඔබ එක්සර්සයිස් වල නියත වෙන්නේ නැත්නම් ශාරීරික ව්‍යායාම වල නිරත වෙන්නේ නැත්නම් ඔබ ශාරීරික ව්‍යායාම වල නිරත වෙන්න ඕන. ඒ වගේම ඔබ හයි ෆැට් ඩයට් ගන්න ඕන නම් ඒවා අඩු කරන්න ඕන. ඒ වගේම ඔබට උසට සරිලන බරක් තබා ගැනීමට ඔබ මහන්සි වෙන්න ඕන. මේ තුලින් පුරස්තිගන්ති ඉදුමම ආශ්‍රිතව ඇතිවෙන්නා වූ රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන්. මම කලින් කතා කරපු වගේ ජීවන රටාවේ පුරුදු වෙනස් කිරීම තුළින් ඔබේ රෝග ලක්ෂණ වලට දියුණුවක් වෙන්නේ නැත්නම් අපි ඊගාවට මෙඩිසින් ස්ටාර්ට් කරනවා. මෙඩිසින් විදියට ඇත්තටම යූස් කරන්නේ අර පුරස්තිගන්තියේ තියෙන මුත්‍ර නාලය සැහැල්ලු කරලා ලිහිල් කරලා ඒකේ මුත්‍ර යානක වැඩි කරන්න පුළුවන් මෙඩිසින් භාවිතා කරනවා. ඒ වගේම පුරස්තිගන්තිය ඉදිමුම අඩු කරන්න පුරස්තිගන්තිය හකුලවන්න පුළුවන් මෙඩිසින් භාවිතා කරනවා. අපි ජීවන රටාවේ පුරුදු වෙනස් කිරීම තුළිනුත් බෙහෙත් භාවිතා කිරීම තුළිනුත් ඔබේ රෝග ලක්ෂණ වල ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්න ලැබෙන්නේ නැත්නම් ඊගාවට අපි සර්ජරි වලට යනවා. පුරස්තිගන්තිය ආශ්‍රිත සර්ජරි වලදී සර්ජරි වර්ග දෙකක් අපි කරනවා. එකක් මිනිමම් ඉන්වේසිව් සර්ජරිස් and ඕපන් සර්ජරිස් කියලා වර්ග කරනවා. මිනිමම් ඉන්වේසිව් සර්ජරිස් වලදී කරන්නේ මුත්‍රා මාර්ගය අවහිර වෙන්න වාද්‍ය වෙලා තියෙන පුරස්තිගන්ති කොටස් ඉවත් කරනවා. ඒක TURP කියන ඔපරේෂන් නැත්නම් transurethral resection of the prostate කියන සර්ජරිය හරහා කරන්නත් පුළුවන්. ඒ වගේම ලේසර් ට්‍රීට්මන්ට් වලින් ප්‍රොස්ටේට් වැඩිපුර වාදනය වෙලා තියෙන කැලි අයින් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රොස්ටේට් ආටරි එම්බලයිසේෂන් එක මගින් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ වර්ධනය අඩු කරන්න පුළුවන්. ඒකෙන් ප්‍රොස්ටේට් ග්‍රන්ථිය අර මුත්‍රා මාර්ගයට වැඩිපුර වර්ධනය වෙලා තියෙන කොටස් ඉවත් කරගන්න පහසු වෙනවා. ඒවටත් ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙන්නේ නැත්නම් ඕපන් සර්ජරිස් කරලා මුළු ප්‍රොස්ටේට් ග්‍රන්ථියම අයින් කරන්න පුළුවන්. අපි බලමු පුරස්තිගන්ති ඉදුමකට නිසි ප්‍රතිකාරයක් කරගත්තේ නැතොත් ඇති වෙන්න පුළුවන් කොම්ප්ලිකේෂන්ස් මොනවද කියලා. මූලිකවම එතකොට මුත්‍රා රැඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ වගේ අයට නිතර මුත්‍රාසාදන ඇතිවීමේ හැකියාව වැඩි. අපි කියනවා රිකරන්ස් UTI ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම මුත්‍රා රැඳිලා තියෙන කාලය වැඩි නිසා මුත්‍රාශය ආශ්‍රිතව මුත්‍රා ගල් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම මේ අවහිරතාවය නිසා මුත්‍රා හොඳට පහ වෙන්නේ නැතුව තිබිලා මුත්‍රා ආපහු උඩු පැත්තට යෑම තුලින් වකුගඩු වලට හානි කරන්න පුළුවන්. වකුගඩු ආශ්‍රිත ලෙඩ ඇති වෙන්න පුළුවන්. අද මම කතා කරේ පුරස්තිගන්ති ඉදුමම පිළිබඳව. ඔබ පුරස්තිගන්ති ඉදුමම පිළිබඳ දැනුවත් වෙන්න ඇතයි මම සිතනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනුවත් වීමට වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් කමෙන්ට් කරන්න. අපි මෙවැනිම හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.